මංගද මේ වීඩිය කරන්නාවේ ගීතයක් ගැන ඔයාලට චූටි රසවින්දනයක් කරන්න. තකොට මේක ගීතයක් වුණාට ගීතෙත් එක්කම අපි හැමදාම ගීත විතරෙන් රසවිඳල තියෙන්නේ. අපි චිත්‍රයක් කෙනෙක රසවිඳල නැහැ නෙනේ. එතකොට මේ ගීතය තුළම තමයි මේ චිත්‍රය ගැබ්බෙලා තියෙන්නේ. මං එලක චිත්‍ර දෙක ආධාරයෙන් තමයි මංවාලට මේ රසවින්දන ඉදිරිපත් කරන්න හදන්න. මම මේ චිත්‍රය ඇන්දේ කොටස් දෙකකට. මම මේ චිත්‍ර දෙක අඳන්න පාදක කරගත්ත ගීතය ඔයාලට කියන්න. ඒ ගීත එලිය ගායනා කරන්නේ සමන් ලෙනින් කැර මහත්මය. ඒ විතිර ගායනා කරන්න බැහැ. මංවලට මේ රසවින්දනයක් නිසා චේදයක් වගේ දිගට කියාගෙන යන්න විස්තර කරන්න පුළුවනි. නමුත් විස්තර කරන්න අවශ්‍ය නැහැ. මේ බොහොම සරල බස්වහරකින් තමයි මේක ඉදිරිපත් කළ තියෙන්නේ හිතට දැනෙන ආකාරයට. එතකොට මේක පළවෙනි කොට සෙදීල තියෙනවා අපිට මගේ ගෙපැලෙන් මිදී කෙල්ලට වාසලට යන්නට වුණා. අනේ ඒකිගේ කැකුළු ඇඟ කඳ හැම වෙලාවෙම සිහි වුණා. මාලිගාවෙන් අපේ ගෙපැලට තෑගි බෝගත් හිමි වුණා. සිහිල් ජලකෙලි දුහුල් සලු පිළි දුවට හිමි බව සැලවුණ. තකොට මේක කියන්නේ අම්මා යටතේ හැදිලා වැඩුණ මේ දුව මේ වාසලට යන්නනා කියලා දුවට වාසල කියල කියන්නේ රජමාලිගාවන. එතකොට මේකේ මේ ප්‍රධාන චරිතය වෙලා තියෙනෙ දුව මේ දුවට වාසලට යන්න වනා කියලා කියන්නේ වාසල කියලා කියන්නේ රජමාලිගේ කියන්නේ සීගිරි පර්වතේ මනැත්තන් සීගිර රාජධානයේ කාශ්‍යප රජතුමා යටතේ තිබ්බ අන්තපුරේ එක් කාන්තාවක් විදිහර තමයි මේ දුවට යන්න වනා කියලා කියන්නේ. ඉතින් මේ දුව එහෙ ගියාම එයාවේ ගියපු නිසා රජවාස්ලෙන් හම්බුනා කියලා කියන මේ අම්මලගේ පැලට තෑගි බෝක. ඒවගේම තමයි අම්ම කියනවා දුවට ලැබුණ කියලා සිහිල් ජලකෙලි දුහුල් සලු පිළි. මොකද ඒවගේ දේවල් හැමෝට හම්බෙන්නේ නැහැනි. ඒකාලෙ හැටියට කොහොමත් නැහැ. මොකද යාල කාලේ ධනවාදය ඒවගේ දේවල් තිබෙන. ඒ කියන්නේ හරි ඒගවට අපි බලමු මේ දෙවැනි කොටසේ කොහොමද දීල තියෙන්නේ කියලා කගන්න කියලා. මහා සීකිරි ගලේ මුදුනක නුඹේ රුව සිත්තම් වුණා. එය බලන්නම හොරෙන් හවසක මාත් එතනට ගොඩ වුණ. කරඩුවක් වගේ නුඹේ උඩුකය අනෙක් උන් මැද දිලිසොනා. මගේ හුස්මක් ගැටීවෙන්ඩ ඇති දුවේ කළු ගල හෙළවුණ. තකොට මේක මුල දීල තියෙනවා මහා සීගිරි ගලේ මුදුනක නුඹේරුව සිත්තම් වුණාක. එහෙම කියන්නේ සීගිරි චිත්‍ර. එහමත් නැත්තන් අපි කියන සීගිරි ලලාවන්ගේ චිත්‍රපි සීගිරිට හම් හැටපත් පවලට එහ පැත්තම දකින්න තියෙනවානි සීගිරි චිත්‍ර එක ඉන්නම කාන්තාරූප ගණනාවක්. නමුත් ඒකින් හොම ටිකයිදනට ඉතුරු වෙලා තියෙන්නේ. ඉතික් මේ අම්ම කියන්නේ මේ අම්ම හොරෙන් දවසක ගිහිල්ල බැලුවලු මේ චිත්‍ර දිහ මේ තමන්ගේ දුවත් මේක චිත්‍ර ඇඳල තියෙන කිව නිසා අම්ම කියනවා අම්මට පෙරුණලු තමන්ගේ දුව අනිත් හැමෝමස්සෙන් දිලිසිලා වගේ කියන්නේ මොහොම පැහැපත්ත ලස්සනට පෙනුනා කියලා කියන්න පේ අම්මලට අපි මොනවගේ වුණත් හොමත් ලස්සන නේද. ඉතින් අම්මා හැම කියනවා අම්මාට එක දැක්කහම අම්මට ඒ ගත්ත හුස්මට කළු ගල හෙළ වුණාලු. කළු ගල කියන්නේ සීගිරි ගල සීගිරි ගල කියන හොලවන්න පුළුවන් දෙයක් මේනි. තකට අපි මේකෙන් වියංගල්තින් කියලා තියෙන්නේ අම්මගේ ආදරේ අම්මගේ සෙනහස අම්මා අපි වෙනුවෙන් බලාගෙන ඉන්න තරමක් අපි වෙනුවෙන් කරන කැප කිරීමේ හැමදේම මොන දේටත් වැඩිය විශාලයි කියන එක තමයි කියන්නේ අම්ම ගත්ත හුස්මත් එක්ක කළු ගල හෙළවුණා කියලා කියන්නේ ඒකට. එතකොට ඊගාව ඡේදය තියෙනවා. ඊගාව ඡේදය කියන්නේ ඊගාව කවි පන්තියේ කොටස් 3 වෙනි කොටසේ පපුව ටික ටික මෙලෙක් වෙනකොට එන්න වෙයි මන් දන්නවා. උඹේ දූවිලි සුවඳ තැවරුණු පැදුර තාමත් තියෙනවා. දැනුත් සීගිරි සිංහයාකට ඇරන් ඉන්නව පේනවා. ඒ සව්වෙන් යද්දි මං පොඩි කෙල්ල හංගා ගන්න. එතකොට මේ අම්මා කවී තියෙන විදිහට අම්මට තව දුවලා ඉන්නවා. ඉතින් මේ අම්මා කියන්නේ අම්මයි හරියන්නේ අද්දී හරිය කියන්නේ සීගිරි රාජධානිය හරියන්නේ අද්දී තමන්ගේ දුවව හංග ගන්න. ඒ වගේම මේ අම්මා කියනවා තමන් ඔය දැන් මෙහෙම සීගිරියේ මේ අන්තපුරේ හැමදාම ඉන්න බෑ.
වයසට යද්දී ඇඟ වැරහෙලි වෙද්දී කොහොමත් එහෙන් බාරගන්න හැන අන්තපුරේ තියාගන්න නෑ. ඉතින් අම්ම දන්නවා දුවට මෙම එන්න වෙනවා කියලා. එකයි අම්ම මේක කියන්නේ පපුුව ටික ටික මෙලෙක් වෙනකොට එන්න වෙයි මන් දන්නවා කිය. එතකොට අම්ම කියන එහෙම ආවට ප්‍රශ්නයක් නෑ ඔයා ඒ දවස්වල ඉඳන්නටපු මේ දූවිලි තැවරුණු පැදුර තාම තියෙනවා කියලා කියන්න. එකින් කියන්නේ වියංගාර්තයෙන් කියලා තියෙන්නේ මොන්න කාලේ කොහොමාවත් අම්ම තව වලාගෙන ඉන්න ඔය බාරගන්න ඔයාව දරුවෙක් ඉදිට තව තියාගන්න අම්මට පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඔයා එන්ඩ ඔය වෙනෙන් තව බලන් ඉන්න ඔයා වෙනුවෙන් හැමදීම තිබ්බ විදිහටම තියෙනවා කියලා කියන්නේ. ඉතින් අම්ම කියනවා අම්ම ඒ හරියෙන් යද්දි අම්මගේ අනිත් දුවව හංග ගන්නවා කියලා. ඊයේ දුවවත් අනිත් දුවවත් අරන් යයි කියලා ඒ සීගිරි රාජධානය අන්තපුරේට. ඒක තමයි එතකොට මේ කවියේ තියෙන්නේ. මගේ කවිය ප්‍රස්තුතියක් කරගෙන තමයි මේ චිත්‍ර දෙක ඇන්දේ. මේ නමුත් ඒක එක චිත්‍රයක් එක් කොටස් දෙකකට මං ඇඳලා තියෙන්නේ. ඉතින් මං මේ වීඩියෝ එක කරේ මේ ඔයාලට චූටි රස වින්දනයක් ලබාදීමේ අරමුණින් මහිතනවහෙම එකක් ලැබුණා කියලා. ඉතින් මේ වීඩියෝ එක බලාගෙන හිටපු හැමෝටම ගොඩාක් ස්තුතියි.